ටැබ වෙලා දිවිගමනේ නවාතැන් සොයා රැඳෙන්නට හිතයි සෙවනේ සුසුම් හැර තමා ඔපින් ලැබුණු වාතරේ නම් අනන්තෙට එහා. Hi, welcome to our YouTube channel. අද ගෙනාවේ homecoming vlog එක. first day එකේ vlog එක බලපු නැති අය බලන්න. ඒක මම දාලා තියෙනවා. මේකට කලින් දාලා තියෙන vlog එක. මගේ homecoming dressing එක කරේ නෙතුවක්කි. ගම්පහ wow salon කියන salon එකෙන් තමයි homecoming එකේ dressing එක උනේ. එයාගේ page එකේ නම තමයි wow beauty lounge. මේක තමයි page එක. එතකොට මගේ ඩ්‍රෙසින් එක ලස්සනටම කරලා දුන්නා. මම කැමති විදිහට ආසම විදිහට මගේ ඩ්‍රෙසින් එක කරලා දුන්නා නෙතු අක්කා. මම සාමාන්‍යයෙන් normal ඩ්‍රෙසින් එකක් කරගන්නේ කලින් ඉඳන්ම ගියේ ආගාවට. එහෙනම් තමයි homecoming එකේ ඩ්‍රෙසින් එක මම එයාට දුන්නේ. මොකද මම දන්නවා මට කිසිම දෙයක් හිතන්න දෙයක් නැහැ. මම කැමති විදිහට මගේ ඩ්‍රෙසින් එක කරලා දෙනවා. මට ඕන විදිහට කරනවා කියලා දන්නවා. ඒක නිසා මම බය නැතුව එයාට දුන්නා. මම කිසි දෙයක් කිව්වෙත් නෑ. මට ගැළපෙන විදිහට hair style එක, makeup එක හැමදේම එයා හොඳටම කරලා දුන්නා. නෙතු අක්කට මම තෑන්ක් කරනවා මගේ ඩ්‍රෙසින් එක ලස්සනටම මම කැමති විදිහට homecoming එකේ මාව ලස්සන කරලා දුන්නට. ඔයගොල්ලොත් යාගේ ඩ්‍රෙසින් කරගන්න කැමති නම් wow beauty lounge කියන page එකට ගිහිල්ලා බලන්න. එතකොට photographer කලින් first date එකේ photographer තමයි කෙවින් ලක්ෂිතම තමයි homecoming එකේ photos ටිකත් කරේ. වීඩියෝ කරේ නැහැ අපි homecoming එකේ photos විතරයි. ලොකේෂන් එක විදිහට තෝරගත්තේ ගම්පහ මල්වත්ත තමයි අපි කියන්නේ. ඒකට වෙන නමක් තියෙනවා මට ඒක දැන් මතක නැහැ. ගම්පහ මල්වත්ත තමයි. දන්න අය දන්නවා. ගම්පහ ඉන්න අය අවට ඉන්න අය දන්නවා. ගම්පහ මල්වත්ත කිව්වහම ඒක තමයි අපි දෙන්නගේ homecoming එකේ ෆොටෝස් ටික අපි කරේ. ෆොටෝස් ටික හොඳට ලස්සනටම තිබුණා. ෆස්ට් ඩේට් එකේ homecoming එකේ දෙකේම ෆොටෝස් එක වගේම අපි කැමති විදිහට අපි ආසම විදිහට හොඳට ලස්සනට එඩිට් කරලා හැමදේම හොඳට තිබුණා. ෆස්ට් ඩේට් එකේ ෆොටෝග්‍රැෆි එකේ නම අහලා තිබුණා කෙවින් ලක්ෂිත තමයි. Pure Promises මම ආයෙත් කියන්නම්. page එකේ නම ඔයගොල්ලන්ට page එකෙන් බලලා contact කරගෙන ඔයගොල්ලන්ගේ වෙඩින් එකේ දවසේ ෆොටෝස් ටික ලස්සනට ඔයාලා කැමති විදිහට කරගන්න පුළුවන්. මේ විදිහට තමයි ඉතින් අපේ ෆොටෝස් ටික ලස්සනට තිබුණේ homecoming එක දවසේ. අපේ homecoming function එක තිබුණේ night function එකක් තමයි තිබුණේ. එතකොට photo shoot එක හවස තමයි තිබුණේ අපේ. පැය එකමාරක දෙකක වගේ වෙලාවක් තමයි photo shoot එක තිබුණේ. ඊට පස්සේ ඉතින් ෆැෂන් එකේ ෆොටෝස් තමයි තියෙන්නේ. මම අර ෆස්ට් ඩේට් එකේ වගේම මේ vlog එකටත් ෆොටෝස් ටික පිළිවෙලට ලස්සනට හදලා දාලා තියෙනවා. vlog එකක් විදිහට ගේන්න ඕන නිසා ෆස්ට් ඩේට් එකේ වීඩියෝ එක මම හම්බුන ගමන් අරන් එන්නම්. තාම හම්බුනේ නැහැ වීඩියෝ එක. homecoming එකේ වීඩියෝ එකක් නැහැ. ඒක නිසා මට ෆොටෝස් ටික හරියටම දාලා තියන්න ඕන වුණා. මොකද homecoming එකේ ෆොටෝස් විතරක් නිසා. එතකොට මෙච්චර ලස්සනට අපිට homecoming එක කරගන්න පුළුවන් වුණේ හස්බන්ඩ්ගේ පවුලේ අය හින්දා. මෙච්චර ලස්සන වෙඩින් එකක් අරන් දුන්නේ හස්බන්ඩ්ගේ පවුලේ අය තමයි. හැමදේම හොඳට ලස්සනට පිළිවෙලට තිබුණා. night function එකක් තිබුණේ හස්බන්ඩ්ගේ ගෙදර තමයි night function එක තිබුණේ.
ෆන්ක්ෂන් එකේ ෆොටෝස් ටිකකුත් මම අප්ලෝඩ් කරලා තියෙනවා. ෆන්ක්ෂන් එකේ ලොකුවට ෆොටෝස් නැහැ. මොකද ෆස්ට් ඩේට් එකේ තමයි පෝරුවේ සෙරමනි චාරිත්‍ර ගොඩක් තිබුණේ. ඒකයි ෆස්ට් ඩේට් එකේ ෆොටෝස් ෆන්ක්ෂන් එකේ වැඩියෙන් තියෙන්නේ. හෝම් කමින් එකේ ෆොටෝස් කීපයක් මම දාලා තියෙනවා. ෆැමිලි ෆොටෝස් උත් ඇඩ් කරලා තියෙනවා බ්ලොග් එකේ අවසානෙට. ගොඩක් තියෙන්නේ අපි දෙන්නගේ ෂූට් එකේ ෆොටෝස් තමයි ඉතින් හෝම් කමින් එකේ තියෙන්නේ. මෙතන ෂූට් එකක් කරන්න කැමති නම් මෙතන ලොකේෂන් එක බුක් කරගෙන මෙතෙන්ට පේමන්ට් එක කරලා මේක ඇතුළේ සාමාන්‍යයෙන් එනකොට අපි ගන්න ටිකට් එකේ පේමන්ට් එකත් කරලා ඊට අමතරව ෂූට් එකක් කරනවා නම් පේමන්ට් එකක් කරන්න ඕනේ. ඒ පේමන්ට් එක කරලා ඉවර වෙලා මෙතන බුක් කරගෙන අපේ ෂූට් එක කරගන්න පුළුවන් මේ ලොකේෂන් එකේ. මේ දැතලන් වීලා ලං වෙන්න ඕන මේ සැපවින්ම ඉටු වෙන්න ඕන මාගාව සසරේම ළඟන්න ඕන හදේ පෙඳිලා. මෙතන මට හරියටම ටයිම් එක මතක නැහැ ලොකේෂන් එකේ ෂූට් එකකට කොච්චර ටයිම් එකක් දෙනවද කියලා. සාමාන්‍යයෙන් වෙන ලොකේෂන් වල පැය 4ක වගේ කාලයක් තමයි දෙන්නේ ෂූට් එකකට. මෙතන මට ටයිම් එක මතක නැහැ. අපි පැය 2ක වගේ වෙලාවක් ෂූට් එක තිබුණා. මොකද අපේ නයිට් ෆන්ක්ෂන් එකක් තිබුණ නිසා අපි මේ 6ට විතර වගේ තමයි අපිට ෆන්ක්ෂන් එකට යන්න තිබුණේ. ඒක නිසා අපි ඊට කලින් 3:00 ඉඳන් වගේ තමයි ෂූට් එක පටන් ගත්තේ. ඒ විදිහට තමයි ඉතින් අපි දෙන්නගේ ෆොටෝ ෂූට් එක හෝම් කමින් එක දවසේ ඉවරුනේ. ඊට පස්සේ වලට බලන්න තියෙන්නේ අපේ නයිට් ෆන්ක්ෂන් එකේ ෆොටෝස් ටික තමයි. ෆැමිලි ෆොටෝස්, ෆන්ක්ෂන් එකේ ෆොටෝස්, ඒ වගේ ටිකක් තමයි දැන් ඔයගොල්ලන්ට බලන්න තියෙන්නේ. මේ විදිහට තමයි ඉතින් අපි දෙන්නගේ හෝම් කමින් ෆන්ක්ෂන් එක පටන් ගත්තේ. මේ vlog එකේ අවසානටම මම ෆැමිලි ෆොටෝස් අප්ලෝඩ් කරලා තියෙනවා. මොකද මට හිතුණා හෝම් කමින් එකට ආපු අයගේ ෆොටෝස් උත් මේ vlog එකට ඇඩ් කරලා තියන්න ඕනේ කියලා. ඒක නිසා මම ෆොටෝස් කීපයක්ම මේ vlog එකට ඇඩ් කරලා තියෙනවා. මේ විදිහට තමයි ඉතින් අපේ ෆන්ක්ෂන් එකේ ෆොටෝස් ටික කවර් වෙලා තිබුණේ. ඔක්කොම ලස්සනට පිළිවෙලට ෆොටෝස් ටික කවර් කරලා තිබුණා. ෆස්ට් ඩේට් එකේ හෝම් කමින් එකේ දෙකේම. බුෆේ එක ගැන කතා කරොත් කේටරින් එකකට හැමදේම බාර දීලා තිබුණේ. කේටරින් එකෙන් ඔක්කොම ලස්සනට පිළිවෙලට ඩෙකොරේට් කරලා ඔක්කොම හොඳට අරේන්ජ් කරලා තිබුණා. මේ ෆොටෝස් දකිනකොට හිතෙනවා මම මේ වොයිස් කරනකොට ඇත්තටම ෆොටෝස් කොච්චර වැදගත්ද කියලා. එදා හෝම් කමින් එකේ ෆස්ට් ඩේට් එකේ දවසේ අපි හිටියා වුණාට අපව ෆොටෝස් දකිද්දි තමයි අපිට ඒවා මතක් වෙන්නේ. සමහර ඒවා අපිට මතක් වෙන්නේ ෆොටෝස් දැක්කම. ෆොටෝස් තමයි වැදගත්. හැමදේම අපිට ආයෙ බලන්න ඉතුරු වෙන්නේ ෆොටෝස් ටික විතරයි. ඒක නිසා ෆොටෝග්‍රැෆර් තෝරගන්න එක අනිවාර්යෙන් වැදගත් දෙයක්. හොඳම හරිම කෙනෙක් තෝරගන්න එක. මේ විදිහට තමයි ඉතින් අපේ හෝම් කමින් vlog එක එන්න වෙන්නේ. තව ලස්සන vlogs ගොඩාක් ඔයගොල්ලොත් එක්ක share කරගන්න තියෙනවා. ඊට කලින් මම ෆස්ට් ඩේට් එකේ වීඩියෝ එක ඉක්මනින් අරන් එන්න බලන්නම්. අපි දෙන්න වෙනුවෙන් ලස්සන සර්ප්‍රයිස් ඩාන්ස් එකක් ලෑස්ති කරලා තිබුණා. ඇත්තටම thank you සර්ප්‍රයිස් ඩාන්ස් එකට. මම ගාව වීඩියෝ එක නැහැ ඩාන්ස් එකේ. මම මතක් වෙන නිසා ෆොටෝස් ටිකක් අප්ලෝඩ් කරලා තිබ්බා. එහෙනම් ඉතින් අපේ හෝම් කමින් එක දවසේ vlog එක මේ විදිහට මෙතනින් එන්න එනවා. හෝම් කමින් එකට උදව් කරපු හෝම් කමින් එකට ආපු හැමෝටම තෑන්ක් කරන ගමන් මේ vlog එක මෙතනින් එන්න කරනවා. ඉක්මනින්ම ෆස්ට් ඩේට් එකේ වීඩියෝ එකෙන් හම්බෙමු. තව දෙයක් කියන්න ඕනේ අපිට විශ් කරපු හැමෝටම thank you. එහෙනම් අනිත් vlog එකකින් ඉක්මනින් හම්බෙමු.